කාමරංග ජූස් එකක් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. පට්ටම රහයි පට්ටම රෙසිපි එකක් තියෙන්නේ. ඔයාලා පොඩි වෙලාවක් ගන්න හදලා බලන්න. නිකන් කනවටදී හොඳයි කාමරංග ජූස් එකක් හදලා බොන එක. හදන විදිය මම ඔයාලට වීඩියෝ එකේ දාලා තියෙනවා සම්පූර්ණ විස්තරේ. හදලා අනිවාර්යෙන් බොන්න ඔයාලා. හොඳයි යාළුවනේ අපි අද කාමරංග ජූස් එකක් හදන්න යන්නේ. නැවුම් කාමරංග අපි හදලා බලමු ලස්සන ජූස් එකක්. මුලින්ම කාමරංග පොඩ්ඩක් තැලිලා රෙන් තිනම් පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕනේ. මේක අපි පොඩියට කපලා බෙන්ඩර් කප් එකටම අපි දාගන්නවා. මේක ඇත්තටම කිව්වොත් අපේ ශරීර සෞඛ්‍යයට මාරම හොඳ ගුණ කෑමක් තමයි. ඔයාලත් හදලා බලන්න කාමරංග. කාමරංග පොඩ්ඩක් දුර්ලභයි. මත් පොඩ්ඩක් අමාරුවෙන් තමයි හොයාගත්තේ. ඔයාලට හදලා පෙන්නන්න ඕනේ නේද? මේක හරි රස ජූස් එකක් මම කලින් බිව්වා. මට ඕන වුණා ඔයාලටත් හදලා පෙන්නන්න. මේ ඇත්තම සාමාන්‍යයෙන් ගොඩක් ඔය සීනි අර මේ තියෙන කට්ටිය නම් ගොඩක් හොඳයි. කෑල්වල සීනි බලන් ඉද්දි අඩු වෙනවා වගේ තමයි. මෙන්න මේ විදිහට කපලා බ්ලෙන්ඩර් එකට දාගන්න තියෙන්නේ. මේ පේනවනේ. අපි ඊට පස්සේ මේකට සීනි දාන්න අවශ්‍යමත් නැහැ. කැමති නම් දාගන්න පුළුවන්. සීනි සාමාන්‍යයෙන් මේ සැඳි එකමාරක් වගේ දාගන්න. ඔයාලා කැමති නම් සීනි ගන්න. ඒකත් ප්‍රශ්නයක් නැහැ. මේ ඒකට ලුණු කුඩුත් මේ සැඳි කාලක් වගේ දාගන්න. බොම් පොඩ්ඩක්. ඊට පස්සේ අපි වතුර කෝප භාගයක් වගේ දාගන්නවා. හරිම ලේසි හදාගන්න, ලොකු වෙලාවක් යන්නෙත් නෑ. මේ මනින් හදාගන්න පුළුවන්. මේක හරි මාරම රසයි මේක. රසම රසයි. මේක තව පොඩ්ඩක් දැන් හොඳට මික්ස් වෙලා තියෙන්නේ ගානට. ඉතින් මාර සුවඳයි. මම ෆස්ට් ටයිම් තමයි මේක ජූස් එකක් හදන්නේ.
අපි මේකට මේ චූටියට පෙති කපලා මේ අපි කප් එකට දාගන්න ඕන. අර බොද්දි කෑලි හැපෙද්දි මට්ටම රහයි. අර කෑලිත් එක හැපෙද්දි තමයි මේ මාරම රහක් එන්නේ. මේ විදිහට චූටියට කෑලි කපලා මේ බ්ලෙන්ඩර් එකට දාගන්න ඕන. කෑලි ටිකක් කපලා දාගන්න ඕන. මේක අපි මේ අර කෑලි තියෙනවා මේ මේකේ තියෙන ඒවා ඇඹරුණාට මේක පෙනේරයක් භාවිතා කරලා මේක පෙරා ගන්න ඕන. අපි ජූස් එක හදාගත්තා. කාට හරි පිළිගන්නවා ඩෙකොරේෂන් එකක් දාලා ලස්සනට පිළිගන්නන්න පුළුවන්. සුපිරි ජූස් එකක්. කාමරංග කියන්නේ අපේ සෞඛ්‍යයට හැමදේටම හොඳයි. සීනි තියෙනවා නම් සීනි තියෙන කට්ටියටත් හොඳයි. මේක ගොඩක් හොඳයි. අපි බීලා බලමුනේ. මේ අම්මට සිල් පට්ටම රහක් තියෙන්නේ මේක. ඔයාලත් අනිවාර්යෙන් හදලා බොන්න. හදන්න තියෙන්නේ කාමරංග ගත්ත කැපුවා. බ්ලෙන්ඩර් කප් එකට දැම්ම සීනි අවශ්‍ය නම් දාගත්තා. ලුණු දාගත්තා. බ්ලෙන්ඩර් කරා පෙරලා ගත්තට පස්සේ මාරම රසක් තියෙනවා. නිකන් කපලා කනවට වැඩිය ජූස් එකක් හදලා බොද්දි මාරම රසයි. සුපිරිය. ඔයාලත් අනිවාර්යෙන් යාළුවෝ හදලා බලලා හදන්න. අනිවාර්යෙන් ඔයාලට තමයි වීඩියෝ එක දැම්මේ. හදලා බොන්න අනිවාර්යෙන් කාමරංග ජූස්.